හෙලෝ ගයිස් ඔන්න අපි කාලෙකට පස්සේ ඔයාලට පොඩි vlog එකක් ගෙනාවා. අපි ගිය අවුරුද්දේ අපේ සැලෝන් එකේ බෙස්ට් පර්ෆෝමර්ස්ලාට මේ අවුරුද්දේ තායිලන්ඩ් ටූර් එකක් දුන්නා. ඉතින් අපි මේ අවුරුද්ද සිංහල අලුත් අවුරුදු නිවාඩුවට එයාලා එක්ක ගිය ටූර් එකේදී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේ පොඩි vlog එකක් හැදුවා. ඉතින් අපි ඒක ඔයාලට පෙන්නන්න තීරණය කරා. How this name? Your name? Only one name? Yeah. Oh my God. Only one name. When the children you have to run. Yeah, I have tried a lot of. Okay. අපි තායිලන්ඩ් ගියපු ගමන් මුලින්ම ගියේ කොරල් අයිලන්ඩ් එක බලන්න. ඒකේ පොඩි පැරෂූට් ඇක්ටිවිටි එකක් තිබ්බා. අපිට ඒක අලුත්ම අත්දැකීමක් අපි හැමෝටම. ඉතින් අපි ඒකත් ගොඩාක් එන්ජොයි කරා. ඊට පස්සේ අයිලන්ඩ් එක වටේම බලලා, ඇවිදලා සතුටු වෙලා අපි හවස් වෙද්දි පොඩ්ඩක් ආවා පතාය වලට. පතාය වල තියෙන ආර්ට් ඉන් පැරඩයිස් කියලා මියුසියම් එකක්. ඒක තනිකරම 3D මියුසියම් එකක්. ඉතින් ලංකාවේ අපිට 3D මියුසියම් එකක් නැහැනේ. අපි ඉතින් එතන ෆොටෝස් ගත්තා. ගොඩක් දේවල් බැලුවත් ගොඩාක් ආර්ට්ස් තිබ්බා. අපි හැම ආර්ට් එකක් වගේම බැලුවා. ඉතින් අපි එතනත් එන්ජොයි කරා. අපිට වෙනස්ම අත්දැකීමක් වෙනස්ම ආකාරයෙන් අපි ලබා ගත්තා. ඊට පස්සේ හවස් වල අපි පොඩ්ඩක් ආවා ස්ට්‍රීට් එක බලන්න කියලා. ඉතින් අපිට වගේම එයාලටත් ඒ අවුරුදු. ඉතින් තනි කර මෙහි වෝටර් ෆෙස්ටිවල් එක. හැමෝටම වතුර ගහ ගන්නවා, සෙල්ලම් කරනවා. ඉතින් අපිත් එයාලත් එක්ක එකතු වෙලා වතුර ගහගත්තා, සෙල්ලම් කරා. තනි කරම අපිව තෙමිලා හිටියේ. ඉතින් අපි මුළු රෑම කරේ වෝටර් ෆෙස්ටිවල් එක එන්ජොයි කරන එක තමයි. ඊට පස්සේ දෙවනි දවසේ අපි ගියා ටෙම්පල් එකක් බලන්න. ඒකේ නම ද බිග් බුද්දා. අපේ පන්සල් වගේ නෙමෙයි. එහි පන්සල් හාත්පසින්ම ගොඩක් වෙනස්. අපි පන්සලේ වැඳලා කරලා මුළු පන්සලෙම ඇවිදලා මුළු පන්සලම අපි බැලුවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ආව එළියට ඇවිදින්න. ස්ට්‍රීට් එකකටයි මෝල් එකකටයි අපි ගියා. අපි මුළු ස්ට්‍රීට් එකේම ඇවිද්දා. අලුත් කෑම කාලා බැලුවා. සමහරක් කෑම නම් අපි කන්න ගියේ නෑ. ඒත් අපිට පුළු හැම කෑමක් වගේ අපි try කරලා බැලුවා. අනේ අයියෝ එහෙමින් යනවා උදේ අනේ වයි අපි බයයි අනේ. ඉතින් අපි මුළු දවසම ඇවිදලා කරලා අපි ආව හොටෙල් එකට. මේ ඉන්නේ සැලොන් සීරෝගේ පොෂ් පීපල්ස් ලා. ඊට පස්සේ අපි ගියා ඩිනර් එකට ක්‍රූස් එකකට. ඒක වෙනස්ම අත්දැකීමක්. බෝට් එකක යන ගමන් කෑම කනවා කියන්නේ ඒක අපිට අලුත්ම දෙයක්. අපි ඊට පස්සේ එතන තිබ්බා ඒ කියන්නේ ඒ වැඩ කරන අය පවා ඒගොල්ලන්ගේ වෙනම ඒ කියන්නේ ඩාන්සින් අයිටම් එකක් තිබ්බා. ඒගොල්ලෝ සින්දු කියනවා. අපිත් හොඳටම එන්ජොයි කරා. මුළු රෑම අපි කරේ ක්‍රූස් එකේ තනි කරම ඒ වෙනස්ම අත්දැකීම එන්ජොයි කරන එක. ඊට පස්සේ තුන්වෙනි දවසේ අපි ගියා ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ඒක ලොකු පාක් එකක්. වෝටර් ස්පෝර්ට්ස්, රෝලර් කෝස්ටර් ඒ වගේ අමුතු දේවල් ගොඩක් තිබ්බා. අපි දවසම සෙල්ලම් කරා. මුළු දවසම වගේ අපි පාක් එකට වෙලා ඉඳලා හොඳට එන්ජොයි කරා. Getting bright. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. මේ තමයි අපේ හතරවෙනි දවස. අපි ගියා ද වට්ටරන් කියලා තවත් ටෙම්පල් එකක් බලන්න. ඒක තනිකරම එයාලගේ ට්‍රැඩිෂන් එකට හදපු ටෙම්පල් එකක්. ඒකෙදී අපිට එයාලගේ ට්‍රැඩිෂන් එකට අදාළ ඇඳුම් අඳින්න පුළුවන්. එයාලම අපිට ෆොටෝස් අරන් දෙනවා. ලොකු පන්සලක් ඒක. අපි මුළු පන්සලේම ඇවිද්දා. ඊට පස්සේ ෆොටෝස් ගත්තා. එක දේවල් බැලුවා. අපිට ඒකත් වෙනස් අත්දැකීමක් වුණා. ඊට පස්සේ හවස පොඩ්ඩක් අපි chill වෙන්න කියලා එළියට ආවා. අපි ගියේ කවුසාන් රෝඩ් එකට. ඒකේ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කාලා ඒ රෙස්ටොරන්ට් එකේ කට්ටිය නටනවා, සින්දු කියනවා, full happening. ඉතින් අපිත් හොඳට එන්ජොයි කරා. ඊට පස්සේ අපි පොඩ්ඩක් shopping කරන්න එහෙමත් ගියා. මොකද අපි අන්තිම දවසේ තමයි එදා. ඉතින් මේ විදිහට දවස් 5 full enjoy කරලා අපි අපේ රටට එන්න පිටත් වුණා. ඉතින් කට්ටිය තම තමන්ගේ ලගේජස් ලෑස්ති කරගෙන එයාපෝට් එකට ගියා.
අපි මෙතනින් අපේ වීඩියෝ එක ඉවර කරනවා. තවත් දවසක මේ වගේම vlog එකකින් හම්බ වෙන්න අපි බලාපොරොත්තු. එහෙනම් ඔයාලට සුබ දවසක්.